මුල් කාලේ එක දිගට දවසට පැය 4ක් වැඩ කරනවා නම් කන්ටිනියු වෙන්න ඕනේ පැය 4 හැමදාම. ඉස්සරහටම කියන්නේ ස්පීඩ් එකක් ඇතුව කර වැඩේ කරගෙන ගියොත් එයාට ගේමක් ගන්න පුළුවන්. දැන් සර් වෙනම කෙමිස්ට්‍රි වලට වැඩ පිළිවෙලක් කියලා දෙනවා. ඒ වැඩ පිළිවෙල කරොත් කියන්නේ ඒක හරියටම කරන එක්කෙනාට ඒකක් නිකන් ෂුවර්ම ෂුවර් ඒ කියන්නේ. O ලෙවලුයි A ලෙවලුයි අතර වෙනස කියන්නේ මොකක්ද ඉස්සෙල්ලාම මේගොල්ලන්ට කියනවනේ. මම ආදිත්‍ය දෙනාච්චි කෑගල්ල විද්‍යාලයෙන් දිස්ත්‍රික් 13 මැක්සලින්. දැන් මගේ O level රිසල්ට් එක මට A6යි D2යි C1යි. දැන් කරගෙන යද්දී මට තේරුණා ටික ටික A levelුයි O level අතර ගැප් එකක් තියෙනවා. මොකද දැන් අපේ පළවෙනි පාඩමක් O level වල නිකන් සයින්ස් ප්‍රථම වගේ සමහරලාට පාඩම් දෙකක් විතර වෙන්නත් පුළුවන් කියන්නේ අර. එතකොට අපි මුලින් ඉඳන් හරි පිළිවෙලකට වැඩ කරොත් තමයි අර A level pro එක හරියට කරගෙන ස්කෝර් කරන්න පුළුවන් වෙනවා. ඒ හින්දා මුලින් ඉඳන් අර මොටිවේෂන් එකක් නෙවෙයි ඩිසිප්ලින් එකක් ඇතුව කියන්නේ අර පොඩි වෙලාවල්. ඒ කියන්නේ මුල් කාලේ එක දිගට දවසට පැය 4ක් වැඩ කරනවා නම් කන්ටිනියු වෙන්න ඕනේ පැය 4 හැමදාම. නැත්තම් ඔයා හිතන්නකෝ දවසක් කවුරු හරි කියන කතාවක් අහලා දැන් අද මේ අයියලා කල කවුරු හරි කියන කතාවක් අහලා දවසක් පැය 12ක් 18ක් වැඩ කරනවා. අනිත් දවසෙත් වැඩ කරයි. ආයේ දවස් 3-4ක් යද්දී ඔක වෙන්නේ නැත්තම් ඒක වැඩක් නෑ. එහෙම නැතුව දැන් හිතන්නකෝ අද එක ළමයෙක් පටන් ගන්නවා පැය 2ක් වැඩ කරන්න. එයා එක මාසයක් විතර කන්ටිනියු කරනවා. ආයෙත් පොඩ වැඩි කරනවා. එයා මාස 6ක් විතර යද්දී එයා අර පළවෙනියට පටන් ගත්ත ළමයට වඩා ගොඩාක් ඒ කියන්නේ ස්කෝර් අතින් ගත්තොත් ලකුණු 60-70ක් විතර උඩින් ඉන්නේ. එතකොට අර O level A level අතර ගැප් එක තියෙන අර හිතන්නකෝ මුලින් පටන් ගත්ත එක්කෙනා එයා නිකන් රේස් එකක් වගේ තමයි. එයා කරගෙන ගියොත් එයා ඉස්සරහටම කියන්නේ ස්පීඩ් එකක් ඇතුව කර වැඩේ කරගෙන ගියොත් එයාට ගේමක් ගන්න පුළුවන්. මැදදී පටන් ගන්න එකපාරට කරොත් අරයා වල්ලන එක ගොඩක් ලේසි නෑ. ඒකට මේක අර වෙනම වැඩ පිළිවෙලකට කරන්න ඕන. දැන් සර් වෙනම කෙමිස්ට්‍රි වලට වැඩ පිළිවෙලක් කියලා දෙනවා. ඒ වැඩ පිළිවෙල කරොත් කියන්නේ ඒක හරියටම කරන එක්කෙනාට ඒකක් නිකන් ෂුවර්ම ෂුවර් ඒ කියන්නේ. තව තමන්ගේ දේවල් අතින් දාලා හදාගෙන දැන් සර් කියන දේ ඒකම නෙවෙයි. තව පොඩ්ඩක් අතින් දාගෙන සර්ත් එක්ක කතා කරලා ඊපස්සේ ඒක අපි හැමදාම පන්ති වෙරලා සමහරවිට සති දෙකකට සැරයක් වයි හැමදාම කතා කරනවා. ඒතර සර්ගෙන් අඩුපාඩු අහනවා. ෆාස්ට් පේපර් කොච්චර කරන්න ඕනද? මෙහෙම ඇදෙන්න මට මෙච්චර ලකුණු තියෙනවා. තව මොනවද කරන්න ඕන? එහෙම කියලා අහනවා. ඉස්සෙල්ලාම ස්ටාර්ට් එක ගත්ත එක්කෙනා දැන් ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. ඒකට යාලා වල්ලන්න බෑ. ඒ හින්දා අර මොටිවේට් වෙන්න එපා. ඩිසිප්ලින් එකක් ඇතුව මුල් කාලේ නම් පොඩියට වැඩ කරගෙන ගියොත් ඔයාලා ලොකු ගේමක් ගහගන්න පුළුවන්. මොකද කෑගල්ලේ මෙරිට් රෑන්ක් එකක් දානොත් ඔයාලට තව එක්කෙනෙක්ට එන්න පුළුවන්. කියන්නේ දැන් හිතන්න මගේ මෙරිට් රෑන්ක් එකක් තියෙනවා. එතකොට තව එක්කෙනෙක්ට කෝටා එකෙන් එන්න chance එකක් එනවා. එතකොට වැඩ කරන ළමයින්ට අනිත් කට්ටිය උදව් කරන්න. මොකද දැන් මේ මගේ එහා පැත්තේ ඉන්නේ මේ කොළඹ. එයා මගේ යාළුවා එයා ඊට පස්සේ මුල් කාලේ ඉඳන් දන්නවා ඇති අපි එකම බෙන්ච් එකේ ඉන්නේ අර අතන මේ අයිනේ තව මගේ නුවර යාළුවෙක් ඉන්නවා. අපි තුන් දෙනා එකම බෙන්ච් එකේ හිටියේ මුල් කාලේ ඉඳන්. එතකොට තුන් දෙනාම දැන් හොඳ රිසල්ට් දාලා තියෙනවා. එතකොට ඒ විදිහට යාළුවෝ සෙට් එකක් ඉන්නවනම් යාළුවෝ සෙට් එක පිටින් ගොඩ යන්න. එතකොට අපි රැයට හැමදාම කතා කරලා එක එක්කෙනාට එක එකම. ඒ කියන්නේ සමහර එක්කෙනෙක්ට බැරි දෙයක් අනිත් එක්කෙනාට පුළුවන්. එතකොට අර කට්ටියත් එක්ක කතා කරන්න. තර්ක කරන්න. ඒ කියන්නේ අර සමහර කට්ටිය අපි බලි යනවා සමහර ගණන් වලට. එතකොට ඒවා හරියට හදාගෙන ඊට සර්ට බැරි වුණාම සර්ත් එක්ක කතා කරනවා. අර යාළුවොත් එක්ක සෙට්ලා. ඒ කියන්නේ තනියෙන් යනටත් වඩා යාළුවෝ හිටපුවාම ගොඩක්. ඒ කියන්නේ අර හරි විදිහට ඉන්න යාළුවෝ ටෙස්ට් එක. මුලින් ඉඳන් කරගෙන ගියොත් ඔයාලට ලොකු ගේමක් ගහන්න පුළුවන්.